83 එක්තරා දවසක රත්මලාන පැත්තේ කුලී ගෙදරක හිටපු අලුත බැඳ ජෝඩුවක් සතුටු සාමිචි යෙදීගෙන මේ වගේ පුටුවක වාඩි වෙලා ඉන්නවා. ඒ ගෙදර ගුවන් විදුලි යන්ත්‍රය පණ ගන්වලයි තිබුණේ. මේ තරුණයා එක සැරේටම කලබල වෙනවා. කලබල වෙන්න හේතුව තමයි ගුවන් විදුලියෙන් Tamanගේ නම ඇහිච්ච හින්දා. මේ නිවේදකයාත් එසේ මෙසේ නිවේදකයෙක් නෙමෙයි. ඔහු සමන් අතාඋද හෙට්ටි. මට හිතෙනවා එදා මෙන්න මේ විදියට ඒ නිවේදන කටයුත්ත සිදු වෙන්නේ නැති කියලා. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි සරලගී. අද දවසේ සරලගී සඳහා අපි අලුත් පද රචකයන් කිහිප දෙනෙක් එකතු කරගෙන තිබෙනවා. මේ ඒ වගේ පද රචකයෙක්. මේ පද රචකයා බණ්ඩාර ඇහැලියගොඩ. අලුත් ගීතයක් ඔබ ශ්‍රවණය කරලා බලන්න මේ ගීතය ඔබේ හිතට කොයිතරම් විදියට දැනෙනවද කියලා. ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ. සංගීතවත් කළේ රෝහණ වීරසිංහ. මගේ උපකල්පනය ඔය විදියට. මේක අහගෙන හිටපු අර තරුණයා එක සැරේටම විදුලි හීසරයක් වැටුණා වගේ පුටුවෙන් නැගිටිනවා. තමන්ගේ නම 1986 මාර්තු මාසේ 26 වෙනිදා මුලින්ම ගුවන් විදුලිය හරහා ඇසුණු වෙලාව ඔහුගේ ජීවිතය නව මානයකට අරගෙන ගියා. එදයින් ලැබුණු ඒ අභිමානය අද ඊයේ දක්වාම ඔහුගේ ගී පද සියල්ල එකතු කරන්න ශක්තියක් වුණා කියලා මම විශ්වාස කරනවා. කවුරුත් නෙමෙයි ඒ අපේ කතානායකයා බණ්ඩාර ඇහැලියගොඩ. තිරය හැරෙනවා තිරය වැහෙනවා ඔල්වරසල් අඬ පැතිරෙනවා සඳලුත්තලෙන් දැස මානවිකාවන් තාලෙට ඉංග්‍රීසුංග නටවනවා